Hello guys, අයිබෝන් කියලා පිළිගන්නවා හැම කෙනෙක්ම අද වීඩියෝ එකට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැනට රොමේනියාවේ සේවය කරන අපේ හිතවතෙක්ගේ එක්ස්පීරියන්ස් එක ගැන. ඉතින් එයා රොමේනියාවට ආවේ කොහොමද? රොමේනියාව මොන වගේ රැකියාවද කරේ? ඒ වගේම රොමේනියාවේදී එයාට යම් ප්‍රශ්න ගැටලු තුනාද? ඒවට එයා කොහොමද මුහුණ දුන්නේ? සහ එයාගේ ඒ අත්දැකීම් මම හිතනවා ඔයාලට වැදගත් වෙයි කියලා. ඔයාලා රොමේනියාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් සහ දැනට ඔයාලා රොමේනියාවේ සේවය කරනවා නම් ඉතින් වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ තමයි චතුර. ඉතින් අයිබෝන් චතුර අද වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. චානමල්ලි. ඉතින් අපිට කියන්නකෝ කොයි කාලේ වගේද රොමේනියාවට ආවේ? මම 2022 දෙසැම්බර් වල තමයි රොමේනියාවට ආවේ. ඒ ඉඳලා මේ වෙනකම් ඉතින් මෙහෙ තමයි රැකියාව කරගෙන යනවා. එතකොට මොන වගේ රැකියාවකටද මෙහෙට ආවේ මුලින්ම? මම ආවේ මල්ලි බිල්ඩින් පේන්ටින් වලට ඉස්සල්ලා. ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ. ඒ ඉන්න ගමන්ම මගේ ඒ ආපු තැන බුසා මාව ප්ලම්බින් ජොබ් එකකට මාරු කරා. එයාගේ යටතේම වෙන තැනක වැඩ කරා. එතකොට ඒ සම්බන්ධයෙන් එක්ස්පීරියන්ස් එකක් ලංකාවේ තියාගෙනද මෙහෙට ආවේ නැත්නම් අන්ස්කිල් විදියටද ආවේ? මම බිල්ඩින් පේන්ටිං සම්බන්ධව අපේ ලංකාවේ මේ වගේ ලොකුවට නෑ. කරා පොටි අදින ඒවා බිල්ඩින් පේන්ටිං සම්බන්ධව පොඩි දැනුමක් තිබ්බක් මට. මට ඒක මෙහෙට ආවට පස්සේ කරගන්න අවුලක් වුණේ නෑ. ඉතින් මම කරගත්තා ඒක. කරන ගමන් තමයි මට ටිකක් භාෂාව පුළුවන් වෙලා මාව ප්ලම්බින් කම්පැනියට මාරු කරා. ඒ කියන්නේ භාෂාව පුළුවන් වෙලා කියනවා ලංකාවේදී භාෂාව ගැන ඉගෙන ගත්තද නැත්නම් මෙහෙට ඇවිල්ලා? නෑ මට ඔතනදී ජොබ් එක කරගෙන යනකොට අමාර අපිට අවශ්‍ය වෙන මෙවලන් වල වචන එහෙම මට හොඳට මතක හිටියා. මතක ඉන්න ගමන් ඔතන රොමේනියන් මටත් වැඩි බාධා ඒ කියන්නේ කෙනෙක් මෙහෙ රැකියාවකට එනවා නම් ඒ සම්බන්ධයේ තියෙන ටූල්ස් වලට බඩු වෙන යම් කිසි දැනුමක් තියෙනවා නම් භාෂාව සම්බන්ධයෙන් එයාට ඒකට ඒ කියන්නේ ඒ රැකියාව කරගෙන යන්න පොඩ්ඩක් ලේසිනේ. ඔව් එහෙම එකක් තියෙනවා. ඉතින් දැන් ඉතින් රුමේනියාවට එන්නම ඉන්නවා නම් භාෂාවල් ඉගෙන ගන්න YouTube channel තියෙනවා මේ ගොඩක් කට්ටිය. 3-4 දෙනෙක් ඉන්නවා ඒගොල්ලන්ගේ ක්ලාස් වලට පිටලා එනවම නම් මේක භාෂාව සම්බන්ධ කොට ඉගෙනගෙන එන එක හොඳයි කියලා මම හිතනවා. ඔව් මේ වීඩියෝ බලන ඔයත් රොමේනියාවට එන්න රැකියාවකට එන්න හිතන් ඉන්නවනම් ඉතින් අපේ චතුර සහෝදරයා කියනවා වගේ ඔයාට ඒ එන රැකියාව සම්බන්ධයෙන් තියෙන බඩු භාණ්ඩ ගැන ඔයාට යම් කිසි දැනුමක් තියෙනවා නම් ඔයාට ඒ රැකියාව කරගෙන යන්න පහසු වෙනවා. ඉතින් රොමේනියාවට එන්න බලාපොරොත්තු වෙන ඉන්න ඔයත් ඔයාගේ එන ශ්‍රේෂ්ඨය ගැන යම් කිසි දැනුමක් එක්ක භාෂාවේ එන්න පුළුවන් නම් ඔයාට ඒ රැකියාවේදී ඒ ඉන්න ආයතන ප්‍රධානීන්ගේ හිත් දිනාගෙන ඔයාට හොඳින් වැඩ කරගෙන යන්න ඒක ලොකු රුකුලක්. එතකොට චතුර ඔයා ලංකාවේ ඉඳන් ආවේ තනියමද ඒ රැකියාවට නැත්නම් තව ලංකාවේ පිරිසක් ආවද? අපි අපේ කම්පැනියට ශාර ඉස්ලාම කම්පැනියට ආවේ ලංකාවේ 4 දෙනයි. 4 දෙනාගෙන් එක්කෙනෙකුට විතරයි එතන ඉංග්‍රීසි හරියට ටිකක් කතා කරගන්න පුළුවන්කම තියෙන්නේ. මටත් බෑ. ඒ දවස්වල කතා කරන්න ඉංග්‍රීසි. හැබැයි මට කියන හැමදේම තේරෙනවා. මමත් රොමේනියාවට එන්න ඕන එකමට ආවා. අර යුරෝප් රටකට යන්න ඕන එකමට ආවා. එහෙම හිණයක් තිබ්බින්ද ආවා. ඉතින් මට නම් වැඩ කරන් යද්දි මට ප්‍රායෝගික දැනීම ලංකාවේ කරලා හොඳට තිබුණා. මට ජොබ් එක කරගෙන යද්දි ආයතන ප්‍රධානියා මගේ මුසා එයාට මං ගැන පැහැදීමක් තිබ්බා. ඉතින් මං ඒවත් එක්ක කරගෙන යද්දි අර භාෂාවේ මෙව් එකක් දැකලා එයා මට දුන්න ඔපචුනිටි එකක් තමයි මේ ප්ලම්බින් කම්පැනියට මාරු වෙන්න. මට එතනදී ගොඩක් මං මෙහි ස්කිල් එක හදාගත්තා. හැබැයි ඉතින් ඒ වගේම අර ඉංග්‍රීසි කතා කරන එක්කෙනා තමයි එතන ප්‍රශ්න වලට ඒ කම්පැනි ප්‍රශ්න වලට මුල් වෙන්න පටන් ගත්තා. එයා තමයි ප්‍රශ්න වලට මුල් වෙලා මට එතනින් අයින් වෙන්නේ. කතා කරගෙන
නිකන් එතන පාලනයක් කරලා දුන්නා වගේ එකක් ආවා. යාට දුන්නා නිකන් අමුතු පිස්සුවක්. මෙහි කොස්ලගා වැඩ කරද්දි මේ ටිකක් හොඳට කොස් කතා කරනවා. ඒගොල්ලෝ ලංකාවේ මිනිස්සු එක්කම මේ ඕනම රටක ජීවත් වෙන්න අමාරුයි. පස්සේ මාව දැම්මේ මේ එළියට මට විනාඩි 5ක් ඇතුළත බෑග් යුත් අරගෙන ඉහින වැහලා යන්න කියලා. මම මාර අසරණ කමක් දැනුණා මට එදා. මම ඉතින් මගේ යාළුවෙක්ගේ පිටෙන් තාම දවස් 3-4ක් එතන ඉඳලා පස්සේ ජොබ් එකක් හොයාගෙන මේ බුකරස්ට් වල මේ එහෙම මේ රැකියාව වලින් එහෙම එකපාරටම එළියට දාන්න එහෙම වාව නේ ඕන කෙනෙක් එහෙම එළියට දාන්න පුළුවන් නීතියක් මෙහෙ තියෙනවද? එහෙම මේ නීතියක් කියන්නේ ඉතින් මෙහෙත් ඔය ලංකාව වගේම වල් වැදිච්ච නීතියක් තියෙන්නේ. අපි පිට රටක ඉඳලා ආපු මිනිස්සු විදියට අපි ගැන වැඩි සැලකිල්ලක් නැහැ. අපි කොච්චර සාධාරණ වුණත් අපි කොච්චර හොඳට වැඩ කරලා තිබ්බත් මේ ඉමිග්‍රේෂන් එතකොට චතුරායේ මේ ඔය රිලීස් ලෙටර් එක ගැන කියපු එක හොඳයි. එතකොට මේ රිලීස් ලෙටර් එකේ සාමාන්‍යයෙන් මෙහිදී මම දන්න විදිහට හොඳ රැකියාවකට අපිට මාරු වෙනවා නම් ඒ මාරු වෙන්න තියෙන රිලීස් ලෙටර් එකේ අර 55B කියලා සඳහන් කරලා තිබ්බොත් තමයි වෙන රැකියාවකට යන්න ලේසි සහ පුළුවන් කියලා කියන කාරණේ. එතකොට ඔයාලට ඒ වෙලේ ඔයාලට රිලීස් ලෙටර් එකක් දුන්නාද මොන වගේ රිලීස් ලෙටර් එකක්ද දුන්නේ? ඒකෙන් රැකියාවකට යන්න පුළුවන්කම මොකද රැකියාවක් හොයාගත්තා වගේ දේවල්? කියන කැටගරිය තමයි රිලීස් එක දුන්නේ. මම ඒකෙන් මට ජොබ් එකක් හොයාගන්න අමාරු වුණා. ඊට පස්සේ බුකරස්ට් වලට ගිහිල්ලා බුකරස්ට් වලින් හොයාගත්තේ මෑන් පවර් කම්පැනි එක ජොබ් එකක් තමයි. හැබැයි එතන බොස් මගේ 31 රිලීස් එක කියලා බැලුවේ නෑ ඩොකියුමන්ට් හැදුවා. එතකොට චතුරායේ ඔය ඊළඟට රැකියාවකට බුකරස්ට් වලට ගියා කියලා කිව්වා අපිට. එතකොට බුකරස්ට් වල මොන වගේ රැකියාවකටද කිව්වා? ඒ ඔයාලට එක්ස්පීරියන්ස් එකක් තියෙන සම්බන්ධයේ රැකියාවකටද නැත්නම් වෙනම රැකියාවකටද? මට එහෙම අයිඩියා එකක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ මට අම්මගේ රිලීස් එකක් එක්ක යාර මට ජොබ් එකක් හොයාගන්න කිව්ව ප්‍රශ්නයක් තියෙනවා. කොහොම හරි මගේ තව යාළුවෙක් හිටියා දිනේෂ් කියලා. දැන් ඉතාලිය වල ඉන්නේ. එයා එකක් කතා කරලා තිබ්බා මේ එයත් එක්ක යනවා ඇරෙන්න මට වෙන විසඳුමක් තිබුණේ නැහැ. හැබැයි අපි යනකම්ම දන්නේ ඒක මෑන් පවර් එකක් කියලා. මෑන් පවර් එකක් කියලා දන්නේ ඊට පස්සේ කොහොම හරි ගිහිල්ලා තවත් දෙයක් විතර යද්දි මට තේරුණා මේක මෑන් පවර් එකක් කියලා තේරුණා. යනකම් කියන්නේ යාලා ඔයාලට කිව්වේ නෑ මෑන් පවර් හරහා තමයි ඔයා රැකියාවකට යන්නේ. එහෙම එකක් දන්නේ නැහැ. ඊට පස්සේ කරපඩේ ඉතින් ඒ වෙලාවේ සීතල කාලේ මම මේ කියන්නේ 2023 දෙසැම්බර් වල 2023 දෙසැම්බර් වල සීතල කාලේ හොඳම සීතල කාලේ. ඊට පස්සේ කොහොම හරි මේ එතන වැඩට ගියාට පස්සේ එතන තියෙන ඉතින් මේ එක වැඩ පැලට් අදින්න අනම්මනම් ඔය ගොඩක් වැඩ ෆැක්ටරි වර්ක තමයි ඉතින්. ඊට පස්සේ මේ අපි
කරන්න දෙයක් නැහැ දැන් 31ත් එක්ක ජොබ් එකක් හම්බුණා පඩියක් ගෙවනවා කියලා කිව්වා. ඉතින් ඇත්තටම පඩිය ගෙව්වා හරියට ගෙව්වා මෑන් පවර් ගැන කම්පැනියක් වුණත් ගෙව්වා. මේ ඊට පස්සේ කරගෙන හිටියා. ඉතින් මට හදයි බොස්ට කතා කරලා බලලා එහෙම කොහොම හරි අතනින් පළවෙනි තැනින් හදාගන්න ආපු අයිඩියා එක ඉවර වෙනකම්ම බොස් මේ කොහොම හරි ඩොකියුමන්ට් හදන එක කල් ඇරියා. එතනත් හිටියා අපේ ඔය ලංකාවේ මිනිස්සු දෙතුන් දෙනෙක් මුල අල්ලගත්ත මිනිස්සු දෙතුන් දෙනෙක්. ඒ මිනිස්සුත් කේලම් කියලා ඔය මිනිස්සු බොස්ලාට කේලම් කියලා ඩොකියුමන්ට් හදන්න එපා කියලා එතනත් පොඩි ප්‍රශ්න වගේක් ගියා. ඩොකියුමන්ට් හදන්න එපා කියනවා. ඔව් අපේ මිනිස්සු. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මං කිව්වනේ මං කලින් කිව්වා භාෂාව මට ටිකක් පුළුවන් වුණා කියලා. එහෙම මිනිස්සෙක් ආවම අපේ මිනිස්සු කැමති නෑ ටිකක් මේ අර ඒගොල්ලන්ට වැඩි තැනක් ගනී වගේ අයිඩියා එකක් ඒගොල්ලෝ ඔළුවෙන් දාගන්න එක. එතකොට තමයි මේ ෂෙයාරය මේ එහෙම ප්‍රශ්න ඇති කරනවා අපේ මිනිස්සු. ඊට පස්සේ මේ කොහොම හරි එතන කරගෙන හිටියා. මම එතන ඉද්දි ෆෝක්ලිෆ්ට් ඩ්‍රයිවිං කරා. එතකොට හැමදේම කරා. ඒ කියන්නේ ඔයාලට ෆෝක්ලිෆ්ට් පදින්න පුළුවන්කම ලංකාවේදී තිබ්බද නැත්නම් මෙහෙ ඇවිල්ලා රොමේනියන් කෙනෙක් මට එනකොට ෆෝක්ලිෆ්ට් පදින්න බෑ. මම එහෙම එකක් අත ගෑවිත් මේ රුමේනියාවට ඇවිල්ලා මේ කොහොම හරි යාර අපි මේ හැමදේම කරා ඒක ඇතුලේ. මම නම් හැමදේම කරා. ටීවීෂර් කාමරයක් තියෙන ඕකේ අයිස් කැඩුව හැමදේම කරා. මාර ඒ කියන්නේ කම්පැනි මොන වගේ කම්පැනියක්ද? ඒක සාමාන්‍යයෙන් වෙයාහවුස් එකක්. වෙයාහවුස් එකක් මේ ඔක්කොම තියෙන්නේ මාස් මාළු එතකොට ඒවා තමයි තියෙන්නේ හැම එකම සොසේජස් වර්ග කෑම වර්ග තමයි ගොඩක්ම තියෙන්නේ. ඔය ලිටල් කොෆි මොනවාද කාරිෆෝර් වගේ ඒවට මේ බඩු සප්ලයි කරන තැනක් ඉත. මේ ඉතින් එතන වැඩ කරන ගමන් අයිස් කැඩුව වගේ ගොඩක් වැඩ කරා මාර කට්ටක් කෑවා. කියන්න බෑ ඒවා අද කාලා ඉතින් අද ඉන්නවා ඉතින් මේ හොඳ ජොබ් එකක් දැන් හම්බෙලා කරගෙන ඉන්නවා ඉතින්. තව කියන්න ඕනේ මාස 8ක් විතර වැඩ කරා මම එතන. මාස 8ක්. අවසානෙට මේ මාස 8ක් ගියාට පස්සේ අපේ මෑන් පවර් කොසාගේ කොන්ට්‍රැක්ට් එක කැන්සල් වෙලා අපිට ජොබ් එක නැතුව එතන ඉන්න වුණා සති දෙකක් විතර. ඒත් පඩිය ගෙව්වා ලොක්කා. මේ ඊට පස්සේ කොහොම හරි ඒ ළඟම තියෙන ඊමැක් එක. ඊමැක් ලොකුම ඩිපොසිට් එක මෙහෙ තියෙන මේ ආවේ තියෙන. ඒකේ කොන්ට්‍රැක්ට් එකක් අරගෙන කොහොම හරි මාස 10ක් 11ක් වගේ ඒකේ වැඩ කරා. ඒකේ බොස්ගේ යටතේමනේ. මේ බොස්ගේ යටතේම මෑන් පවර්. දැන් වලට දානවනේ මෑන් පවර්. මෑන් පවර් සීන් මෑන් පවර් මොකද්ද කියන එක දන්නවා මේ දැන් මේ ඊට බලනවා නම් කට්ටිය දන්නවා මෑන් පවර් කියන මොකද්ද කියන එක. මෑන් පවර් වලින් මොන වගේ දේවල් දෙන්නේ මොනවද මෑන් පවර් එකක් දෙන්නේ. ඒවා තමයි මම හිතනවා දන්නවා ඇති කියලා. ඉතින් මේ ගොඩක් මෙහි මෑන් පවර් වලින් මිනිස්සු රැකියාවල් වලට හොයාගෙන යනවානේ. ඔව් යනවා. මේ ගොඩක්ම තියෙන්නේ දැන් මෑන් පවර් තමයි. ඔව් මෑන් පවර් තමයි. ඊට පස්සේ මේ මට හම්බෙච්ච හොඳම මිනිස්සු හම්බුනේ ඊමැක් ඩිපොසිට් එක ඇතුලේ. මම මෑන් පවර් හිටියක් මට මාර විදියට මේ අර භාෂාව ටිකක් පුළුවන් වෙච්ච හින්දා මට මේ ප්ලේස් එකක් තිබ්බා ඒක ඇතුලේ. මේ ඉතින් කරගෙන හිටියා මට හම්බෙච්ච හොඳම මිනිස්සු මම ගොඩක් රුමේනියන් මිනිස්සු අපේ මිනිස්සුන්ට වැඩි මම ආශ්‍රය කරා. ඉතින් මේ හොඳයි එතන. මට එකම ප්‍රශ්නේ තිබුණේ මේ මෑන් පවර් වෙලා ඒකේ වැඩ කරන්න වෙච්ච එක. නැත්තම් මේ එතන වැඩ වල ප්‍රශ්නයක් තිබුණේ නෑ මට. කොහොම හරි මම අයින් වෙන්න එතකොට කොහොම හරි දැන් ඔය මෑන් පවර් එකට ඇවිල්ලා අවුරුදු එකමාරක් විතර වුණා. මම බොස්ට ඩිරෙක්ට් මම කිව්වා මෙහෙමයි මට දැන් අයින් වෙන්න ඕනේ වාගාවි. මම අයින් වෙනවා මට අහවල් දවසේ මම අයින් වෙන්න හිතාගෙන ඉන්නේ. මේ මට එදාට රිලීස් එක දෙන්න කියලා. ඊට පස්සේ කොහොම හරි මේ රිලීස් එක මට අපේ අයියා කෙනෙක් හිටියා එතන ටිකක් යා හොඳ තැනක් තියෙන මේ කෙනෙක්. එයාට මේ රිලීස් එක යාගේ ඇතේ වල තිබ්බ මට හම්බෙන්න තිබුණා සැලරි එක සහ හැමදේම මට දීලා බොස්සේ වල තිබ්බා. මම බොස්ටත් ගොඩක් උදව් කරා. ඔය අලුතෙන් එන මේ කට්ටියගේ මේ ගොඩක් දේවල් කරන්න මට තිබුණා මේ එන මිනිස්සුන්ගේ වැඳන් අනම්මනම් හදන්න පොඩි හැකියාවක් තිබ්බා. වැල්ඩින් වැඩවලින් එහෙම මට තිබ්බා පොඩි හැකියාවක්. ඒවා මේ කරන්න මම බොස්ට උදව් කරා.
කරන කීවෙනි රැකියාවද? මගේ මේ දැන් කරන්නේ තුන්වෙනි රැකියාව. යා මේ තුන්වෙනි රැකියාව. මෙතන බොස් මට මම මේ රුමේනියාවට ආවට පස්සේ මට හම්බෙච්චි හොඳම ආයතන ප්‍රධානිය. හොඳයි. හැමදේම බලනවා. හැමදේම කරනවා. නිදහසක් තියෙන මම බලාපොරොත්තු වෙච්ච නිදහස. ඉතින් මේ මං හිතා මට හරියටම හරියන තැන දැන් තමයි හම්බෙන්නේ. ඒතකොට චතුරාර්ය මට කියන්නකෝ ලංකාවේ ඉඳන් කෙනෙක් මෙහෙ එනවා නම් මෙහෙ ඇවිල්ලා ගේමක් ගහගන්න පුළුවන්ද? කොහොමද රොමේනියාවේ රැකියාවක් කරලා කියන්නේ හම්බෙන පඩියෙන් පුරක් කරගන්න පුළුවන් වගේ දෙයක් තියෙනවද මේ වීඩියෝ බලන කෙනෙක්ට පොඩ්ඩක් කියන්නකෝ බලන්න මේ සම්බන්ධයෙන්. මේක හරි සුන්දර ලක්ෂයක්. මාර මිනිස්සු මාර විදියට දියුණු වෙන්න පුළුවන් රටක්. මට නම් තාම අයිඩියා එකක් නැහැ. ඔය අපේ කට්ටිය යනවා ඉතාලිය යනවා ප්‍රංශ යනවා ඔය එක එක රටවල් වලට යනවා කට්ටිය. පෝලන්ඩ් ගියා මගේ යාළුවෙක් ගියා. එකටම අපි යාළුවා පෝලන්ඩ් ගියා මේ ළඟට. මේ මට නම් තාම අයිඩියා එකක් නැහැ. මට මේක සුන්දරම රටක්. මේ මැච් එකක් ගහන්න පුළුවන් රටක්. මගෙත් පොඩි අයිඩියා ටිකක් තියෙන ඉස්සරහට කරගන්න. මේ ලයිසන් එකක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. තව ඩෝස් දෙකක් විතර කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. එඩිට් කරන්න පොඩි කාලයක් යනවා. ඉතින් මේ හොඳ මිනිස්සුත් එක්ක වැඩ කරොත් හොඳට වැඩ කරනවා. අපි අපේ ටාගට් උත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. පච්ච ගානක් දීලා ලංකාවේ ඉඳන් ඇවිල්ලා අපි ඉන්නේ මොකක්ද බලාපොරොත්තුවක් ඇතුවන්නේ. ඒතකොට ඒ කියන්නේ මෙහෙ ඇවිල්ලා රැකියාවක් කරන ගමන් ඒක ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නත් කාලේ එහෙම තියෙනවනේ මේ රැකියාවල. දැන් මං ඉන්න ජොබ් එකත් එක්ක මට නම් ඉගෙන ගන්න කාලේ තියෙනවා හොඳටම. මොකද නිවාඩු මට සෙට් වෙනවා. ටිකක් සෙට් වෙනවා වැඩ කරන අතරතුර. ඉතින් මේ ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්න දැන් ආයතන ප්‍රධානියෙක්ගේ හිත දිනාගත්තට පස්සේ මිනිස්සුන්ට උනත් උදව් කරනවා අපිට. ඒක තමයි මේ රටේ සමාන මිනිස්සු හොඳ මිනිස්සු උන්ට සෙට් වුණාම තියෙන වාසිය. ඔය චතුරාර්ය මම හිතනවා මේ දෙයක් තමයි ඔය ගොඩක් කට්ටිය මෙහෙ ඇවිල්ලා වෙන රටවල් වලට යන්න හිතාගෙන ඉන්නේ. එතකොට මේ රටවල් වලට ගියාම සාමාන්‍යයෙන් අපිට හම් වෙන පඩියෙන් තමයි අපි කෑම බීම ඉන්න තැන් වලට එහෙම දෙන්න ඕනේ. ඒත් මේ රටේ මම දකින්න විශේෂත්වයක් තමයි අපිට කෑමකට වෙනම සල්ලි දෙනවා සහ අපිට ඉන්න තැන් එයාලා නොමිලේම අපිට ලබා දෙනවා නේ. ඔව්. එතකොට අපි ගන්න පඩියෙන් අපිට විතරුවක් කරගෙන අපි ලංකාවේ දෙයක් කරනවා නම් ඒ දේවල් වලට අපිට පවුලේ අයට දෙනවා නම් අපි ඒ දේවල් අපිට කරගන්න ඒ සම්පූර්ණ පඩියම අපිට ඉතුරුයි මං හිතන විදිහට. එහෙම කියනවා. ඔය එක එක අනම්මනම් කියදන් නැත්නම් ඇත්තරම මේ පඩියෙන් මාර මැච් එකක් ගහන්න පුළුවන්. ඔය චතුරාර්ය අන්තිම වශයෙන් අපේ මේ වීඩියෝ බලන කට්ටියට ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? රොමේනියාව සම්බන්ධයෙන්. මට කියන්න තියෙන්නේ මෙහෙට එන්න මම නම් හිතන්නේ දැන් හරි ටිකක් අමාරුයි. මම දැන් අලුත් තත්ත්වයක ඉන්නේ. මම 2022 මෙහාට ඉන්නවා අලුත් තත්ත්වයක ඉන්නේ. හොඳට හොයලා බලන්න එන්න. එනවා නම් ස්කිල් ජොබ් එකකට එන්න බලන්න. පඩි හොඳයි මෙහෙ. ඉතින් දෙයක් කරගන්න බලාපොරොත්තු ඇවිල්ලා ඒ ටාගට් වලට යන්න කියලා මම කියන්නේ. ආශ්‍රය කරනවා නම් හොඳ මිනිස්සු ආශ්‍රය කරන්න. අපේ ලංකාවේ මිනිස්සු අපිට ගොඩක් මේ රටවල් ඇතුලේදී හම්බෙන්නේ මේ හරි අඩුවෙන් හොඳ මිනිස්සු. ඉතින් මේ මිනිස්සු තේරුම් ගන්න තමන්ගේ ඔළුවෙන් කල්පනා කරලා තේරුම් ගන්න අපිට ගමනක් යන්න පුළුවන්. ඔය චතුරාර්ය තව පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. ඔයාලා ස්කිල් එකක් අතුව වෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒතකොට ඒ කියන්නේ නන් ස්කිල් අය මේකේ වීඩියෝ බලනවා නම් ඒතකොට ඒ කියන්නේ එයාලට මෙහෙ ඇවිල්ලා රැකියාවක් පාගන්න අමාරුද මොන වගේ තත්ත්වයක්ද රොමේනියාව තුළ ඒ සම්බන්ධයෙන්? මෙහෙමයි දැන් මම ඇවිල්ලත් මට මෙහි ඔපචුනිටිස් ගොඩක් හැදුනා. අපිට මෙහි ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්. දැන් මම කිව්වේ මගේ මෙහෙට එනකොට මම මෙහි ඇවිල්ලා තමයි ඒක ඉස්සෙල්ලාම පටන් ගත්තේ. මෙහි ඒ වගේ වට කෝස් කියනවා මේ හැම දෙයක්ම අපිට මෙහි ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඒක තමන්ගේ හැකියාව අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් මේ එහෙම කරගන්න හැකියාව තියෙනවා තමන්ගේ ඔළුව හොඳයි. අපිට මැච් එකක් ගන්න අපිට දැන් තියෙන නීතියත් එක්ක මාස 13ක් ඉන්න ඕනේ එක කොන්ට්‍රැක්ට් එකේ. මේ කොන්ට්‍රැක්ට් එකේ ඊට පස්සේ මාස 13න් පස්සේ කොන්ට්‍රැක්ට් එක අයින් වෙලා අපි අර හදාගත්ත දේවල් බලලා ඒ තැන් වලින් ජොබ් එකක් හොයාගන්න පුළුවන් මෙහෙ.
ඉතින් එහෙම කරගන්න ඕන හොඳයි ඉතින් නන් ස්කිල් ආවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ තමන්ගේ මේ උනන්දුව තමයි බලපාන්නේ ඒකට ඔය චතුරයි thank you අද වීඩියෝ එකට එකතු වුණාට thank you ෂා ඉතින් ඔයාගේ ඉතිරි අනාගත බලාපොරොත්තු හැම එකක්ම ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඉතින් මේ වීඩියෝ එක බලනවත් රොමිනියාවට ආසාවෙන් එන්න ඉන්න කෙනෙක් නම් ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් අදට ගිහින් එන්න